නේද? යා ගේ ඇතුළට කෑ ගහන්න බා. කෑ ගහන්න බා මල්ලි. යෝ මම බය වුණා හොඳටම. ඉතින් මේ අද චලන නැද්ද? නෑ අපි ආයේ ගෙදරට ගියා. ඊට පස්සේ යා මේ යාගේ අයියලා ගෙදර ගිහින්. අපි හිටියේ ඇයිද දන්නේ නැහැ. මේ ඒගොල්ලෝ රාත කිව්වා එක්කන් එන්න යනවා කියලා. හා. ඇයිද දන්නේ නැහැ. එයි බලමු. එයි නේ. බලමු. හරි. හරි යන්කෝ අපි ඊට පොඩ්ඩක්. අපි වෙනදා වගේම සලමක් කරමුද නැත්නම් ගඟේ නාන්නද? අපෝ ගඟේ නාන්න නම් යන්න බෑ මතකනේ. ඔව්නේ. මේ සෙල්ලමක් කරමු. ඔව් කරමු. එන්න බලන්න. යන්කෝ එළියට නේ. කද කරනවා? අනේ දැක්කේ නැහැ. හරි අපි එහෙනම් හැංගි මුත්ත කරමුද? හා? හරි නෑනේ. හැංගි මුත්ත ෂෝ. අනේ හැංගි මුත්ත ෂෝ. හැංගි මුත්ත කරමුද? හැංගි මුත්ත කරමුද? හා අපි දැන් හරි ගණන් කරමුකෝ. හා හරි මං ගණන් කරන්න. 10 20 30 40 50 10 20 30 40 50 60 70 80 90 තිසල් කරන්න ඕනේ. ඔව් හරි. තිසල් හොන හොයන්න ඕනේ. හරි දැන් මේකේ නීති මොනවාද? දැන් මේකේ නීති තමයි පාරේ යන්න බෑ. ඉස්සරහින් වෙනද විදිහම තමයි. හරිනේ එහෙනම්. මේ තව හැංගෙන්නේ කොහෙද? හැංගෙන්නේ ඉතින් ඕන තරම් හැංගිට හොවා මෙතනින් හොයන්න ඕනේ. 50ට ගණන් කරන්න ඕනේ. හරිනේ? දැන් අපි මේ හැංගෙනවා ගණන් කරන්න. යා හැංගි. 1 2 3 4 5 6 7 12 13 සුදුරෝනා 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 එහෙනම් ඔතන හැංගෙන්න මං යනවා 35 මං එනවා වෙත් දන්නේ නැහැ හැමදාම සෙල්ලම් කරන්න ගත්ත හැමදාම වහිනවා. කරුණේද කොහෙද? ඔව්. පායයි දන්නේ. අම්මට දිරි අර එන්නේ කිව්වා මට පොරේ. එනවා අයියෝ. මේ ඔයා ගියේ මේ ඔයගොල්ලෝ නෑදා ගෙදර නේද? ඔව් ඔව්. ඒක මං කිව්වනේ ඔයගොල්ලන්ට කලින්. හරි මේ බලනෝක අපි සෙල්ලම් කරන්න ගත්ත දවසට වහිනවා. දැන් පායයි දන්නේ හලෝ. මේ දැන්න මෙතන ඉමු. ඔව් පාය පොඩ්ඩේ පායයි නේද? අනේ පුතේ ඔයගොල්ලෝ මේ වැස්සටද ගාවේ? අනේ මන් දන්නේ. අනේ පුතේ මට බය වෙන්න එපා. මට කොහි උදව්වක් කරන්න. මොකක්ද ආච්චි? මේ පුතේ මගේ ගිනි පෙට්ටියෙන් එයාට ගියා පොස්ට්
බොක්කේ ස්කෝටි පුතේ. අනේ පුතේ ඔයගොල්ලන්ට තිබහ ඇතිනේ මම බොන්න වතුර සුට්ටක් දෙන්න. පුතේ අර ඇඳෙන් ඉන්නේ වාඩි වෙන්න මේක බොන්නකෝ. හරියට. මගේ උගුලට අහුණා එන මගේ වැඩේට එනම් බිලි 4ක්ම තියෙනවා ඒ ඇති හොඳටම මට සතෙකුගේ මයිල් ඕන මම ඕකට වැඩේ දෙන්න ගොඩ ගන්න එකක් නේද මේ සලකුණ අඳින්න ඕනේ ටක්කක් අඳින්න ඕනේ අනේ ජාතකයි නැගිටින්න මේ කෑ ගන්න පාන්න මේ අරගොල්ලෝගේ ටක් ගාලා මේක අඳින්නවා අඳින්න හදන මල්ලිය ටක් ගාලා අනුන්ටික නැගිටින්න අනේ ගැට ගහන්න නේද හැදුනේ අනේ අපි වතාරි නාචි උඹලා හින්දා මට සතාගේ මය ටිකක් ගන්න වෙන්නා උඹලට මේකෙන් එළියට යන්න බෑ මං ගිහින් එනකම් උඹලා ඔතනම පිට කල්ලා උඹලට මේකෙන් යන්න මොකද නේ මග්ගාව දේවමාලයක් ඇති ගන්න එක ඒක තියාගත්තොත් හරියයි ගන්න හරි උයි මම බේරගන්න හරි දැන් මේගොල්ලෝගේ උඹලා කවදා හරි මට හම්බෙන්නේ එතකොට බලාගමු හමෝ වෙලාවට අපි යාන්ත පණ බේරන් ආයෝ නැත්තම් අද ඉවරයි ඔව් එයා දැන් අපි එනකම් ආපහු බලන් ඉඳිත් දන්නේ කවදම හරි අපි බේරෙන්න ඕන මොකක් හරි කරුවා මෙයා විනාශ කරන්නත් එපයි ක්‍රමයක්වත් විනාශ ගන්න මේ රවිදු මාමගේ ගෙදර නේද අම්මට සිරි අපි යන්න එයා දන්නේ නැති ඇති අනිත් එක මන්තර පොතුත් ඇතිනේ මත් එයා දන්නවනේ රවිදු මාමේ ඇයි පුතේ හදිස්සියක්ද මාමේ පොඩි හදිස්සියක් මොකක්ද අර නපුරු මන්තරකාරී එයා ආපෝ අර නපුරු මන්තරකාරීද ඔව් අපිට මේ මන්තරකාරියව විනාශ කරන්න ඕනේ
ක්‍රමයක් එහෙම නැද්ද? ක්‍රමයක් තියෙනවා එන්නකෝ ඇතුළට. ගන්නියා. මේ මන්ත්‍ර පොතක් එහෙම නැද්ද? මෙයා විනාශ කරන්න. මන්දර පොතක් නම් තියෙනවා මේ තියෙන්නේ. බලන්න මේකෙන් බලලා කියන්න. මේ තියෙන්නේ ඒකට එයාව විනාශ කරන්න නම් එයා කරන්න තියෙන්නේ එයාගේ අකමැතිම දේවල් ශරීරයට ඇතුළු කරන්න ඕනේ. මෙයා තමයි එයා අකමැතිම දේවල් ඔන්න ඕව තමයි. හරි හරි. එහෙනම් මාව අපි යනවා. ඔන්න එනම් ඉතින් හම්බුණානේ. යමු. එන බඩුව යමු. ඕගොල්ලෝ කඩා ගන්නකො ඒ පොඩි මේ අර වද්දමාන ටික මං කඩන්න. හරිනේ දැන් හොයාගත්තනේ අපි යමු. හරි. Yang usah berapa? මේ තියෙන්නේ හොතල. මේ මට මතකයි මායාකාරී විනාශ කරන මේ මන්ත්‍රය මම කරන්නේ හරි නම මායාකාරී ඉවරයි. අම්මෝ ඉවරයි ඈ මායාකාරී